අපි ඔබත් එක්ක කතා කිරීම සූදානම් වන්නේ වෙනස් වන ලෝකයේ ගාර්ඩන් විලාසිතා පිළිබඳව. ඔබගේ ගෙවතු උද්‍යානයේ, හෝටල් සංකීර්ණයේ, ආපන ශාලාව නැතිනම් රාජකාරී ස්ථානයේ පළදායි සහ ගුණදායි ශාකවලින් සපිරුණු ගාර්ඩන් පැෂන් එක කරගන්නේ කොහොමද කියලායි අද අපි ඔබත් එක්ක කතා කරන්නේ. රූට් බෝල් කලාවේ මහගෙදර අපි මුලින්ම බලමු ගාර්ඩන් එකක් නැත්නම් උද්‍යානයක් ලස්සනට තියාගන්න ඕනේ ඇයි කියලා. ඇත්තටම ගාර්ඩන් එකක් නැත්නම් උද්‍යානයක් කියන්නේ ඔබගේ පෞරුෂත්වය පෙන්වු කරන්නන් ලෙස හඳුනා දෙන්න පුළුවන්. ඊට ප්‍රධාන හේතුව තමයි ඔබගේ නිවස්මයට නැත්නම් රාජකාරී ස්ථානයට නැත්නම් හෝටලයකට ඇතුළු වන ස්ථානයේ සිටම ඔබගේ ප්‍රතිරූපය මවන්න ලබන්නේ ඔබගේ උද්‍යාන තුලින්. අන්න ඒකයි ගාර්ඩන් එකක් ලස්සනට තියාගන්න ඕනේ. උද්‍යානයක නැතිනම් ගාර්ඩන් එක ලස්සන සුන්දරත්වය ඔබගේ මානසික සුවයටද බලපාන්නක් වෙනවා. මන්ද ස්වභාව සෞන්දර්යයේ පිරුණු තැනක අපි ඊටම නිරෝගී වන අතර ස්වභාව සෞන්දර්යයෙන් ඈත් වෙන්න අපි ඉතාමත් සංකීර්ණ සමාජයක් වෙත යොමු වෙනවා. අන්න ඒක නිසා අපි කියන්නේ ඔබගේ උද්‍යානයේ නැත්නම් රාජකාරී ස්ථානයේ නැත්නම් හෝටල් පරිශ්‍රයේ ලස්සනට තියා ගැනීම ඉතා වැදගත් කරුණක් කියලා. එයින් ඔබගේ ගතිගුණ, ඔබගේ පෞරුෂත්වය මෙන්ම ඔබගේ නිරෝගීකමත් රැකදෙන නිසාවයි. අන්න ඒකයි ගාර්ඩන් පැෂන් තුලින් අපි අද කතා කරන්නේ උද්‍යානයක් ලස්සන කරගන්නේ කොහොමද කියලා. උද්‍යානයක් නැත්නම් ගාර්ඩනයක් කියන්නේ ලස්සන මල් මවන තැනක් නම් නෙමෙයි. හුඟක් දෙනෙක් හිතාගෙන ඉන්නේ ගාර්ඩන් එකක් කියන්නේ ලස්සන මල් වවන එකක් කියලා. නෑ. ලස්සනට මල් වලට එහා ගිය අමුතු කලාවක් නැත්නම් ගාර්ඩන් පැෂන් එකක් කියන්නේ අමුතු ආර්ට් එකක්. අන්නේ ආර්ට් එක තියෙන්නේ ලස්සන මල් වල විතරක් නම් නෙමෙයි. ඔබට පේනවා ඇති මට පිසුපසින් දිස්සන රූපරාම. එහි තිබෙන්නේ මල් පිරුණු සුන්දරත්වයන් නෙවෙයි. හැබැයි එහි තියෙන්නේ